වෙනි ප්‍රශ්නේ. කොහොමද අපි වාක්‍ය හදන්නේ? මට උදව් කරන්න. අනෝ මිසෙබා ඊළඟට හිස් තැන් 4යි. උත්තේ ඉමස්. අපේ පළවෙනි උත්තරේ තියෙනවා මොකද්ද? ඔයිෂි. ඔයිෂි. ඊළඟට යසකුතේ. යසකුතේ. ඊළඟට ඕනිපාතේ. ඊළඟට සකනා. අනෝ මිසෙබා කොහොමද වාක්‍ය හදන්නේ? යසකුතේ. Sakana o oishi yasukute uteimasu. සකනා ඕ යසකුතේ ඔයිෂි ගැලපෙනවද? නැහැ. ඒකනේ. ටිකක් නිකන් Sakana o oishi yasukute uteimasu. දැන් මොනවද පුතේ විකුණන්නේ? මාළු. එතකොට මාළු කොහෙද දෙන්න ඕන? තුන්වෙනි එකට. තුන්වෙනි එකට. එතකොට ඒ කැලල හදන්න. සකනා ඕ උත්තේ ඉමස්. සකනා ඕ උත්තේ ඉමස්. එතකොට අර පළවෙනි එකටයි දෙවෙනි එකටයි දාගන්නේ මොනවද? යසකුතේ ඔයිෂි. යසුකුතේ. හරි? ඊළඟට ඔයිෂි. ඔයිෂි. ඊළඟට සකනා. ඊළඟට ඕ. ඇයි මෙහෙම හැදුවේ? කොහොමද මෙහෙම හැදුවේ? දැක්කද හදාගත්ත විදිහ? පුතේ යසුකුතේ කියලා එන්නේ යසුයි කියන්නේ මොකද්ද වචනේ? ඊ විශේෂණ පදයක් ඊකේයෝෂි දෙස්නේ. එතකොට ඊ විශේෂණ පදයක් තව විශේෂණ පදයක් ඕන එකක් එක්ක එකතු වෙදී ආ කොහොමද හැසිරෙන්නේ? එයා පාට මාරු කරනවා. කුතේ එකතු වෙනවා. ඊ කපනවා. කුතේ එකතු වෙනවා. යසුයි නෙමේ යසුකුතේ. හරිද? ඒක තේරුණාද? ඊළඟට ඔයිෂි ම ඇයි ඊළඟට දාන්නේ කියලා කාට හරි හිතුණොත් පුතේ ඔයිෂීට පස්සේ අපි දැම්මේ මොකද්ද? සකනා. සකනා කියන්නේ මොකද්ද? මේෂි දෙස්නේ. මේෂි කියන්නේ නාම පදයක් නේ. එතකොට නාම පදයකට කලින් විශේෂණ පදයක් තියද්දී ඊ කපනවද? නා කපනවද? නැහැ. ඊ ඒ විදිහටම තියෙනවා. නා ඒ විදිහටම තියෙනවා. තියලා තමයි අපි නාම පදයක එකතු කරන්නේ. එතකොට ඔයිෂි සකනා. හරි නේද? එතන ගැලපුණා නේද? යසුකුතේ ඔයිෂි සකනා. ගැලපුණානේ. ඊළඟට උත්තේමස් කියලානේ කියන්නේ විකුණමින් ඉන්නවා විකුණනවා කියලානේ කියන්නේ. එතකොට පුතේ මොනවද විකුණන්නේ? සකනා කියන්නේ මේ වාක්‍යයේ කර්මය. කර්මය නිසා දානවා මොකද්ද? නිපාතේ. ඕනිපාතේ. තේරුණාද? දැන් ඔය අපිට මේකෙදි වෙන දේ තමයි ඉස්සරහා පස්ස සාමාන්‍යයෙන් මාරු වෙනවා. ඒක සාමාන්‍යයි. තේරුණාද? හැබැයි අපි තර්කානුකූලව හිතන්න ඕනේ. මේ වචනේ මෙන්න මේ වචනෙත් එක්ක එකතු කරන්න පුළුවන්ද? බැරිද? අපි හිතන්න ඕනේ. පුළුවන්ද බැරිද? තර්කානුකූලව බලන්න ඕනේ. එතකොට තමයි උත්තරේ හොයාගන්න පුළුවන් වෙන්නේ. තේරුණා නේද? එහාට මෙහාට වචන ටික වෙනස් කරලා බලමු. හරි? දැන් මේ වගේම ප්‍රශ්න ටිකක් දිගටම කරොත් මේ ටිකේ මොකද වෙන්නේ? විභාගෙට එන වාක්‍ය ටක් ගාලා කොහොමද හදන්නේ කියලා හිතෙනවා. මේ වගේම ප්‍රශ්න ටිකක් කරොත් පේපර්ස් 5-6ක මේ කෑල්ලම ඔයාට අමාරුයි නම් මේ කෑල්ලම හොයාගෙන ඔයා කරන්න ඔයාට ගාණක් නැති වෙනවා. කජු කනවා වගේ වෙනවා පුතේ ඔයාට මේ ප්‍රශ්නේ. ඔයාට වාක්‍ය දකිද්දි උත්තර 4 දකිද්දි ඔයාට වාක්‍ය හිතට ඇවිල්ලා මේකයි කියන්නේ. තේරුණා නේද? අපි try කරලා බලමු.